Hi everyone! ඔගොල්ලෝ හැමෝම අපේ Noelins YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි facial එකක් සහ clean up එකක් අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඉතින් මේක ගොඩක් ලොකුවට හැම දිනෙකම අහන ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම clean up එකක් සහ facial එකක් දෙකම කරන්නේ අපේ skin එකේ තියෙන healthy look එක වැඩි දියුණු කරන්න. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි දියුණු කරන්න. ඒත් මේ දෙකක්. ඉතින් අපි අද බලමු වීඩියෝ එකේ මේ දෙකේ තියෙන වෙනස මොකක්ද කියලා. ක්ලීන් අප් එකක් කියලා කියන්නේ අපේ හම ගැඹුරින්ම පිරිසිදු කිරීම සඳහා කරන මූලික සත්කාරයකට. ඉතින් ඇත්තටම ක්ලීන් අප් එකකදී අපේ හමේ තියෙන කුණු දූවිලි, ඒ වගේම මැරුණු සෛල, අපේ මූණ එකතු වෙලා තියෙන තෙල්, ඒ වගේ දේවල් black heads, white heads මේ හැමදේම ඉවත් කරගන්න උපකාරී වෙනවා. ක්ලීන් අප් එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ හම පිරිසිදුව සෞඛ්‍ය සම්පන්නව තියාගන්න එක. ඉතින් ඇත්තටම ඇක්නි ගොඩක් තියෙන ස්කින් එකට, ඇක්නි ප්‍රෝන් ස්කින් එකට, ඔයිලි ස්කින් එකට ක්ලීන් අප් එක කරන එක වඩාත් සුදුසුයි. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එක මේන්ටේන් කරන්න කැමති කෙනෙක් නම් ඔන්න ඒගොල්ලන්ටත් ක්ලීන් අප් එකක් මේන්ටේන් කරන එක, ක්ලීන් අප් එකක් කරන එක වඩාත් සුදුසුයි. සාමාන්‍යයෙන් ක්ලීන් අප් එකක් කරන්න විනාඩි 30ක් විනාඩි 45ක් අතර කාලයක් යනවා. ඉතින් ක්ලීන් අප් එකක් කරපු ගමන්ම අපිට ෂණිකව අපේ ස්කින් එකේ හොඳ ක්ලීන් බවක් නැත්නම් පිරිසිදු බවක් බලා ගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු ෆේෂල් එකක් කියන්නේ මොකක්ද කියලා. ෆේෂල් එකක් කියලා කියන්නේ අපේ මුහුණ සඳහා කරන පරිපූර්ණ සත්කාරයකට. ඉතින් ෆේෂල් එකකට ඉන්ක්ලූඩ් වෙනවා අපේ ස්කින් එක ක්ලෙන්ස් කරන එක, එක්ස්ෆෝලියේට් කරන එක, මසාජ් එක, ඒ වගේම සීරම්ස් ඉන්ක්ලූඩ් වෙනවා, මාස්ක් එකක් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් මේ හැමදේම තුලින් ෆේෂල් එකකින් වෙන්නේ අපේ හැම ගැඹුරින්ම පිරිසිදු කරනවා වගේම අපේ ස්කින් එකට හොඳ ග්ලෝ එකක් නැත්නම් හොඳ නරිශ්මන්ට් එකක් ලබා දෙන එක. නැත්නම් සරලවම කියනවා නම් අපේ ස්කින් එකට හොඳ පෝෂණයක් ලබා දෙන එක තමයි ෆේෂල් එකකින් වෙන්නේ. ෆේෂල් ට්‍රීට්මන්ට් එකක් මගින් අපේ ස්කින් එකේ තියෙන ටෙක්ස්චර් එක ඉම්ප්‍රූව් වෙනවා. ඒ වගේම තමයි ඩ්‍රයිනස්, ඩල්නස්, පිග්මන්ටේෂන් වගේ දේවල් වලට ප්‍රතිකාර කරනවා. ඒ වගේම තමයි අපේ ස්කින් එක ස්කින් ටෝන් එක ඉවන් කරගන්න උදව් වෙනවා. නැත්නම් early aging වලට help එකක් වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් හම්බ වෙනවා ෆේෂල් එකක් මගින්. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍ය ෆේෂල් ට්‍රීට්මන්ට් එකක් කරන්න විනාඩි 60ත් විනාඩි 90ත් අතර කාලයක් ගත වෙනවා. ඉතින් මේක දීර්ඝකාලීන අපේ ස්කින් එක සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට ප්‍රතිකාර විදිහට අපිට ෆේෂල් එකක් කරන්න පුළුවන්. සරලවම කිව්වතින් අපේ ක්ලීන් අප් එකකින් වෙන්නේ අපේ හම ගැඹුරින්ම පිරිසිදු කරන එක. ඒ වගේම ෆේෂල් ට්‍රීට්මන්ට් එකකින් වෙන්නේ අපේ ස්කින් එකට හොඳ නරිශ්මන්ට් එකක් නැත්නම් හොඳ පෝෂණයක් ලබා දෙන ට්‍රීට්මන්ට් එකක් තමයි ෆේෂල් එකක් කියලා කියන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන් කියනවා නම් අපේ ස්කින් එක කන්සර්න් වලට අපි ට්‍රීට්මන්ට් විදිහට කරනවා නම් ඒ කියන්නේ පිග්මන්ටේෂන් නැත්නම් ඇක්නි වලට, ඒ වගේම ඒජින් වලට, early aging වලට ඔය වගේ දේවල් වලට අපි ට්‍රීට්මන්ට් එකක් විදිහට කරනවා නම් ෆේෂල් එකක් කරන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඉතින් ඔයත් healthy glow skin එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ළඟම තියෙන Noelins branch එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්න.